This is the practical English for you. It is very useful for you, your day-to-day usage. Today is the pattern number 4. Can't be වෙන්න බැහැ. මේ ඔබේ සිව්වෙනි වාක්‍ය රටාවයි. වෙන්න බෑ. I can't be fool මට මෝඩෙක් වෙන්න බෑ. I can't be fool මට මෝඩෙක් වෙන්න බෑ. I can't be foolish මට මෝඩ වෙන්න බෑ. ආදරණීය දුවේ පුතේ fool කියන්නේ මෝඩයා, foolish කියන්නේ adjective එකක් මෝඩ කියන අදහස. We can't be late, this is very urgent. We can't be late, this is very urgent. අපිට පරක්කු වෙන්න බෑ මේක හරිම හදිස්සි. I can't be silly, I am 45. I can't be silly, I am 45. මට බොළඳ වෙන්න බෑ මට 45යි. That means ඒ කියන්නේ මම පූර්ණයි. මට යහපත් දේ අයහපත් දේ හොඳට තේරෙනවා. I can understand good and bad thing. Therefore I can't be silly. ඒක නිසා මට බොළඳ වෙන්න බෑ. මා මේකට එකඟ නැහැ කියන අදහස. You can't be my boyfriend. ඔයාට බෑ මගේ යාළු පිරිමි ළමයා වෙන්න. But you can be my best friend. නමුත් ඔයාට පුළුවන් මගේ හොඳම යාළුවා වෙන්න. You can't be my boyfriend. ඔයාට බෑ මගේ යාළු පිරිමි ළමයා වෙන්න. But you can be my best friend. නමුත් ඔයාට පුළුවන් මගේ හොඳම යාළුවා වෙන්න. You can't be a girl back again. ආයේ නැවතත් ඔයාට බෑ කෙල්ලෙක් වෙන්න. මේ ඔබට ඉගැන්වුවේ ආදරණීය පුතේ වෙන්න බෑ කියන පැටර්න් එක කතා කරන ඉංග්‍රීසි මෝස්තරය. මෝස්තරයකට ඉංග්‍රීසි කතා කරාම එය අලංකාරයි, සිජ්ජන්නාසුළුයි. You better improve your spoken correctly. I will help for you. Thank you so much. See you my next video. Bye.